Hi everyone, welcome back to my YouTube channel. මං හිතනවා ඔයගොල්ලන් හැම කෙනෙක්ම හොඳින් පරිස්සමින් සතුටින් ඉන්නවා ඇති කියලා. ඉතින් මං දන්නවා මම මේ YouTube වීඩියෝ එක අරගෙන එන්නේ ටිකක් මං හිතන්නේ මාස 2කට විතර පස්සේ YouTube වීඩියෝ එකක් දාන්න ඕනේ කියලා හිතුවට වැඩත් එක්ක ඒ වෙච්ච කාර්යබහුලත්වය හැම දෙයක්ත් එක්කම මේ වීඩියෝ එක එඩිට් කරන්න කම්මැලිකමේ තමයි හිටියේ. ඉතින් ෆයිනලි ඔන්න ලාස්ට් වීක් එකේ මම වීඩියෝ එක එඩිට් කරලා ඉවර වුණා. ඊට පස්සේ ඒක වොයිස් කරන්න තවත් සතියක් ගන්න සිද්ධ වුණා. කොහොම හරි මේ වීඩියෝ එකෙන් මම ඔයගලන්ට එක්ක ෂෙයා කරන්නේ අපි ගියපු ඩෙසර්ට් සෆාරි එක්ස්පීරියන්ස් එකක් ගැන. ඉතින් ඩෙසර්ට් සෆාරි යන්න කලින් අපි මෙහි තියෙන අල්වදා මෝල් එකේ මැක්ඩොනල්ඩ්ස් එකටත් ගියා. ඉතින් මැක්ඩොනල්ඩ්ස් ලංකාවේ නැහැනේ. ඉතින් මෙහි ආවට පස්සේ අනිවාර්යෙන්ම මැක්ඩොනල්ඩ්ස් try කරන්න ඕනේ කියලා අපි හිතාගෙනම හිටියා. So we were really happy after experiencing this happy meal. මම හිතන්නේ මාස නෙමෙයි අවුරුදු ගානකට පස්සේ තමයි අපි happy meal එකක් රස බැලුවේ. ඉතින් අර මැක්ඩොනල්ඩ්ස් වල තියෙන බර්ගර් වල softness එක ඒ හැමදේම ඒ වගේම තමයි. හරිම ෂෝක්. හැපි මීල් ටෝයි එකට නම් අපිට හම්බුනේ මෙන්න මේ වගේ පොඩි ස්මාර්ට් ෆෝන් එකක්. ඒක ස්ටිකර්ස් වලින් ඩෙකොරේට් කරන් තමයි තිබුණේ. ඒක අපි හිතුවා පොඩ්ඩක් කියුට් ටෝයි එකක් හම්බෙයි කියලා. but yeah, it was nice as long as we can keep it as a memory. ඔන්න ඊට පස්සේ අපි කාන්තාරේ ගමන සඳහා පිටත් වුණා. ඔන්න ඔහොම තමයි ඈතින් අපිට මුලින්ම ඩෙසර්ට් එක පේනුනේ. ඉතින් මෙන්න මේ විදියට කැමල්ස් ලාගේ පිටේ යන්නත් අපිට පුළුවන් වුණා. ෆස්ට් ටයිම් තමයි අපි ඩෙසර්ට් එකක් දැක්කේ ඇස් දෙකෙන් ඇත්තටම සහ කැමල්ස් ලා ඇත්තටම ලයිව් දැක්කේ. ඉතින් it was a nice experience. හිතුව තරම්ම හිමාර ලොකු රස්නයක් ලොකු වතුර ඕනේ හිම ඒ වගේ එකක් තිබුණේ නැහැ. ඒකත් නිකන් නෝමල් ලංකාවේ අර අවුව දවස් වගේම තමයි. චුට්ටක් ඊටදී පොඩක් රස්න වැඩි. ඊළඟට මෙන්න මේක තමයි ටිකක් ෆන් එක්ස්පීරියන්ස් එකකට තිබුණේ. මොකද ඒකේ අර වාහනේ වැලි අතරින් අපිව හයියෙන් හයි ස්පීඩ් යනවා උඩ පහළ එහෙම. ඉතින් ඒක පොඩක් ෆන් වගේ තිබුණා. ඊට අමතරව මේ වගේ ඩාන්සින් පැති පොඩි එන්ටර්ටේන්මන්ට් දේවල් ටිකකුත් තිබුණා. ඉතින් ඒ දේවල්ත් එක්ක නොදැනීම දවසත් ගෙවිලා ගියා. ඉතින් ඔන්න ඔහොම තමයි ඩෙසර්ට් සෆාරි ගමන සහ මැක්ඩොනල්ඩ්ස් ගමන ගෙවුනේ. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ඊළඟට අපි කොහෙද යන්නේ කියලත් ඔයගලන්ට එක්ක ෂෙයා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකන් මම හැමදාමත් කියනවා වගේම ඔයගලන් හැම කෙනෙක්ම සතුටින් පරිස්සමින් hina වෙලා ආදරෙන් ඉන්න. Until that, bye bye. Oh, I forgot to tell. This was the food. Food was nice. Ek buffet ekak wage tibune. So yeah, it was good. Alright guys, so whatever happens in life, just take it as a good experience in life. So whatever happens, it's always happening for a reason, and the reason is always good. So අන්න ඒ message එකත් එක්ක මම අදට සමුගන්න ඕගලන්ගෙන්. Bye bye. Thanks for watching. Don't forget to subscribe.